තෙරුවන් සරණයි. කොහොඳ මගේ යාළුවන්ට හැමෝම මේ වැස්සේ සතුටින් පරිස්සමෙන් ඉන්නවද? ඔන්න ඉතින් යාළුවනේ මට හිතන වැස්සේ ඉන්න ගමන් හොඳට කන්න ඇඹරෙල්ල කරියක් හදන්න ඕනි කියලා. ඊට පස්සේ මම කරපු දේ තමයි ඔන්න ඉතින් ඔක්කොම අවශ්‍ය ලට්ටපට සේරම ටික සූදානම් කරගත්ත යාළුවනේ. ඊට පස්සේ දැන් මම ඒ ටික කපලා ඒකට හොඳට මිරිස් 3-5 ටිකක් වදින්න හොඳට අතින්මයි අනන්න ඕනේ. එතකොට තමයි මේකේ රස වැඩි වෙන්නේ. හැන්දකට වැඩි අපේ අත අපිට පිරිසිදු ඉන්නේ නේද? ඉතින් හොඳට ඒකට පහේ ටික වදින්න ඔක්කොම මම අත ගෑවල උනුත් දාලමයි අත ගෑවේ. මේ ඊට පස්සේ ඔන්න දැන් පොල් ටිකකුත් මිරිකලා තියාගත්තා. ඊට පස්සේ ලූණු, හරපිංචා, අමු මිරිස්, ඉඟුරු, සුදු ලූණු, කුරුඳු පොතු ඒ සේරම දාලා කොටාගත්ත මිශ්‍රණයයි ඔක්කොම හදලා ඔන්න තියාගත්තා මම. සේරම ලැහැත්ති කළා. එතකොට ලේසිනේ යාළුවනේ නේද? ඊට පස්සේ මම තෙල් මේ ඇතිලිය ලිපේ තියලා ඒකට තෙල් පොඩ්ඩක් දාගත්තා. මේ ඔන්න ඉතින් ඔයගොල්ලන්ටත් කොහොමද වහිනවද අනේ? දෙයින් ධම්ම වහිනව මෙහෙට නම්. ඉතින් මේ වැස්සේ ඉන්නකොට කන්න හිතනවනේ මේවා. දැන් ඉතින් මම මේකත් එක්ක බත් විතරයි උයාගන්නේ. මේකයි බත් විකත් හැකි. මේ වෙන ආයෙ මුකුත් එළවලු හදන්නෙත් නෑ මුකුත් නෑ. ඇඹරෙල්ල මාළුවේ බත් කන්න පුළුවන්. ගෙවුණු තැන කන්න පුළුවන් යාළුවනේ. ඉතින් මේ ඔන්න දැන් මම හොඳ තෙල් චුට්ටක් ලිපේ තියලා ඒක රත් වෙන්න ඇරියා. මේක මැටි භාජනයකම හදාගන්න යාළුවනේ. ඇඹුල් జాතියක් නෑඹරෙල්ල කියන්නේ. ඉතින් ඊට පස්සේ අර ඉස්සෙල්ලාම තෙල් ටික රත් වෙලා ඊට පස්සේ දැන් ඉඟුරු සුදු ලුණු ඒ ටික දාලා ඊට පස්සේ වෙන රට ලුණු ටිකකුත් දාලා රට ලුණු ගොඩක් දැම්මා මම. ඊට පස්සේ අමු මිරිස් චම්පා කරපිංච ඔක්කොම ටික දාලා ඔන්න හොඳට මේ පොල් කටු හැන්දක් මම ගත්තේ. මම වැඩියේ මේ මං ආසියම තමයි යන්නේ. පොල් කටු හැන්දෙන් හොඳට මේ සතරම් පාට වෙන්න මේ ටික බෙද ගන්නවා. දැන් මාර සුවඳ යාළුවනේ කුස්සියම සුවඳයි. මේ ටික බෙදනකොට එන සුවඳ ඔයගොල්ලෝ දන්නවනේ නේද? ඔයගොල්ලෝ හැමදාම ඉතින් වෙනවනේ ඔය විදිහට. ඉතින් මාර සුවඳක් තියෙනවා දැන්. මේ ටික හොඳට මේ සතරම් පාට වෙනකන් තෙල් වල හොඳට බෙදෙන්න අරින්න ඕනේ. මේ දෙයට ලුණු ටික එහෙම බෙදෙන්න ඕනේ. එතකොට තමයි රහ. දැන් මම අර මේ කපාගත්ත ඇඹරෙල්ල ටිකට හොඳට මිරිස් 3-5 කුඩු ලුණු කුඩු සේරම දාලා වතුර චුට්ටකුත් දාලා හොඳට මේ කලවම් කරලා තිබුණේ. ඒ ටික දැන් අර බැදිලා තියෙන හොඳ ලුණු මිශ්‍රණයට හොඳට එකතු කරලා මේ අර මේ මිරිස් එහෙම තියෙන මේ වතුර ටිකක් දාලා දෙට කලවම් කරගන්න ඕනේ. දැන් මේකට අපිට වතුර මේක තැම්බෙන්න මේ වතුර මදි වගේ කියලා හිතෙනවා නම් මේ තව වතුර ටිකක් මේකට එකතු කරන්න පුළුවන්. දැන් පොල් කිරි දාන්න එපා. ඉතින් ඔන්න මට හිතුණා දැන් මේ ටික තැම්බෙන්න ගොඩක්නේ. දැන් මේක තැම්බෙන්න මේ වතුර මදි වෙයි කියලා මම මේ තව වතුර චුට්ටක් අර මේ ඇඹරෙල්ල තිබුණු භාජනයේටම වතුර පොඩ්ඩක් දාලා ඒකේ අර මිරිස් ගතියත් හේදිලා එන්නත් එක්කම ඒකෙම දැම්ම අරකට තැම්බෙන ප්‍රමාණයට වතුර ටිකක් යාළුවනේ හොඳේ. ඉතින් දැන් මේක මේ හොඳට මේ කලවම් කරන්න ඕනේ. එතකොට තමයි අර අස්සට අර මේ පහේ එහෙම වැදිලා මාර ලුණු වෙඹුල් වැදිලා හොඳ රසට එන්නේ. මේක ළඟම ඉඳලා හදා ගන්න ඕනේ. හොඳට මේ කූරු ගාලා හොඳට මේ වටේ කූරු ගාලා නේ මොකද මේ හොඳට කලවම් කරලා මේ එතකොට හොඳට පහේ ටික වැදිලා හොඳට තැම්බෙනවා. මේ දැන් ඔන්න බලන්නකෝ මාර රස පාටයි. මේ ඔන්න දැන් මම ඕක මෝඩියකින් වහලා කොහම ටිකක් වෙලා තැම්බෙන්න තිබ්බා. මේක විනාඩි 10ක් විතර යනකොට මේ හොඳට තැම්බෙනවා. මම මේක මේ ගෑස් ලිපේ හැදුවට මම මේක ආය මේ දර ලිපට මාරු කරගත්තා. මට හරියන්නේ නැහැ. මට මෙතන මේ එළිය තියෙන හින්දා මේ ගෑස් ලිපේ හදන්න ගත්තේ මේ. නැත්තම් මං ගොඩාක් දුරට යන්නේ දර ලිපේ යාළුවනේ. අපි ඉතින් ගමේනේ ජීවත් වෙන දර හොයා ගන්න පුළුවන් නේ. ඔන්න බලන්නකො ටික වෙලාවක් යද්දී මේ තියෙන්නේ මෙහෙම තමයි. මේ තාම පොල් කිරි දාලා නැහැ. ඔය මේ තාම අර තෙලුයි වතුරයි ඒ ටිකෙන් උන් තැම්බෙනවා. මම දැන් මේක මේ ගෑස් ලිපෙන් දර ලිපට මාරු කරගත්තා. මේ මට ඉතින් පුරුදු ක්‍රමේනේ යන්නේ. මම ඉතින් ඔන්න දැන් දර ලිපේ තියාගෙන තියෙන්නේ. මේ
මම ඉතින් මේ විදිහ තමයි ගෑස් පිරිමහ ගන්න. මම මාස 8ක් 10ක් අවුරුද්දක් විතර ගෑස් එකක් පාවිච්චි කරනවා යාළුවනේ කවුරුත් පිළිගත්තා කිව්වට කොහොම තමයි මම ගෑස් පාවිච්චි කරන්නේ. මට ඉතින් මේ ඔන්න දැන් ඔන්න මම අරක දරලිපේ තියාගෙන ඔන්න දැන් පොල් කිරි ටිකකුත් දාගත්තා. උඩට මිටි කිරි ටිකක් ඔය පළවෙනි කිරි ටික විතරයි මම ගත්තේ. ඔන්න දැන් පොල් කිරිත් දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් මේක තියෙන දරලිපේ මම ගෑස් ලිපේ මාරු කරගත්තා. මේක මේ දරලිපේ අර මේ මද ගින්න ඉදනකොට තමයි රස වැඩි. අපි ගෑස් ලිපේ ඉුවට මේක අර ටක් ගාලා ඉදනවනේ එතකොට හරියන්නේ නැහැ. ඔන්න බලන්නකො දැන් රස පාටට තියෙන හැටි. මේක ගැවුන තැන කන්න පුළුවන් රසම රස මාළුවක් යාළුවනේ ඔයගොල්ලොත් හදලා බලලා මට කියන්න.